එතකොට ඇත්තටම රාගම නගරය කියන්නේ බොහොම කුඩා එකක්. හැබැයි ඒක කිසිම ක්‍රමවේදයක් ඇතුව මෙච්චර කාල හදලා නැහැ. තැන් තැන් වල පොඩි පොඩි කඩ කෑලි ඒ වගේ තමයි තියෙන්නේ. එතකොට මේක සංවර්ධනය කරන්න මීට ඉස්සරත් ඉදිරි ක්‍රියාමාර්ග ගණන් තියෙනවා. හැබැයි මේවා සිද්ධ වෙලා නැහැ. මේක ඉක්මනින් ක්‍රියාත්මක වෙනවද කියන එක පිළිබඳව මම ඇමතුමාගෙන් අහන්න කැමතියි. ඒ වගේම දැන් තීන්දුව කළ තිබෙනවා ගරු කතානායකතුමනි අපි ප්‍රවාහන අමාත්‍යාංශ විදියට රාගම කියන්නේ ප්‍රධාන මල්ටි කියන්නේ මේ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්. කෝච්චි තියෙනවා, බස් තියෙනවා, බස් රාගම ස්ටේෂන් එක ඉතාම ප්‍රධාන ස්ටේෂන් එකක්. ඊපස්සේ එතන බස් මගී ප්‍රවාහනය තියෙනවා. ඊට පස්සේ ටැක්සි සර්විසස් තියෙනවා. අපේ සැලසුම තිබෙනවා අපි තීරණය කළා මීට මාස ගානකට කලින් ඉඳලා රාගම නගරය තුල බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක් මල්ටි මොඩල් සිස්ටම් එකක් ගොඩනගා. ඒ නිසා බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයක්, ඒ වගේම හෙල්ත් සිටි එකක්, අනිත් පැත්තේ මෙතන ඉන්න තරුණ ඉගෙන ගන්න දරුවන්ට අවශ්‍ය කරන පහසුකම් සහිත නගරයක් ලෙස මේක දියුණු කරන්න ඕනි කියන අදහස තමයි තීරණය තමයි නාගරික සංවර්ධන අධිකාරිය සහ අපේ අමාත්‍යාංශයට තිබෙන්නේ. යන්න ඒ පූර්ණ සැලැස්ම තුළ තමයි අපි රාගම දිහා බලන්නේ.